Hi, after long time back to my YouTube channel. ඉතින් මේ vlog එක අනිත් vlog වලට වැඩිය වෙනස්ම වෙනස් මං ආසාවෙන් edit කරපු vlog එකක්. මොකද අද මේ vlog එකේ තියෙන්නේ අපේ campus එකේ nutrition program එක අපේ family එකත් එක්ක අපි share කරගත්ත හැටි. ඉතින් ගොඩාක් අය request කරලා ඉල්ලලා තිබ්බා මගෙන් අක්කි පුළුවන් නම් ඒ වෙන දේ vlog එකකින් දෙන්න කියලා. ඉතින් ඒ නිසා මම vlog එකක් කරන්න හිතුණා. එන්නකො එහෙනම් බලන්න. මේක group work එකක් නිසා අපි හැමෝම ආසාවෙන් බලන් හිටියේ මේ දවස් වෙනකම්. මොකද අපේ family එකත් එක්ක මේ දේවල් හැමදේම එකතු වෙලා සහයෝගයෙන් කරන්න අපි ආසාවෙන් බලන් හිටියේ අද දවස් වෙනකම්. ඒ විදිහටම ඒ දවස ලස්සනට ඉවරුණා. ඉතින් ඒක බලන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. නියුට්‍රිෂන් ප්‍රෝග්‍රෑම් එක අපිට වැදගත් වෙන්නේ මොකද එක්සෑම් එකේදී තනියම අපිට මේකට ફોකස් කරන්න ඕනේ. ඒකයි මම මේක බ්ලොග් එකකින් දාන්න හිතුවේ. මොකද මේක ඉස්සරහට අපිට වැදගත් වෙයි කියලා. අපිට උදේට තිබ්බේ සෑන්ඩ්විච් එක ඇල්බියුමින් වෝටර් එක දෙන්න. ඉතින් අපි ඒ ටික ලෑස්ති කරලා ඒ ප්‍රැක්ටිකල් එකට සූදානම් වුණා. එන්නකො අපි ඒක කරපු විදිය බලන්න. සාමයෙන් හඳේ හාව පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන බෝතලේ වගේ සෝඩ ආයේ නැහිතේ තරනවා ඉන්නේ හිනා වෙනා මුළු හදවතින් වදා එහෙමයි අපේ නිකාලා අකමකවිලා වේදනා මැකියනවා සාමයෙන් හඳේ හාව පාඩුවේ ඇවිත් යනවා හැම ළමයෙක්ටම තනියම මේ ඇල්බියුමින් වෝටර් එක හදන්න ඕන නිසා අපේ ලොකු සර් අපිට ඊට කලින් ඒක හදලා හැටි කියලා දුන්නා. ඉතින් අපි ඒක බලාගෙන ඉඳලා පස්සේ අපි තනියම හැදුවා. ඔන්න දැන් කරේ අපි හදපු වගේ කෑමවල රස බලපු එක. අපි උදේවරුව ගෙවුනේ ඔහොම. ඊට පස්සේ අපි ලෑස්ති වුණා අපිට දවල් තියෙන කෑම වට්ටෝරුව හදන්න. අපිට ඩයබටික් පේෂන්ට්ලට සහ අපි නාසිගුරාන් හදන්න තීරණය කරා. ඉතින් ඒවට ලෑස්ති වුණ විදිහ තමයි ඉස්සරහට ඔයාලට බලන්න හම්බෙන්නේ. ඉතින් ඒ ටිකත් බලන්නකෝ. ඉර පුපුරනවාලු දින කාලේ සම්බමිය යනවාලු තරුදී දිලියාසේ දෙරම පුරා පිපුනා බල්සුවඳක් ආවා කිරිහිස මත තිබුණා අපි වාගේ උඩ වැඩියා මාලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රැඳේ
ඉතින් අපි දවල්ට තියෙන කෑම වට්ටෝරුවත් හදලා අපිත් කාලා හවසට තියෙන කෑම වට්ටෝරුවත් හදලා අද දවස ඉවර වුණේ මෙහෙම තමයි. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට thank you so much. ගිහින් එන්නම් තවත් vlog එකකින්. bye bye. sabadi ek rehne